ආදරණීය දුවේ පුතේ මේ ඕගොල්ලන්ට පුංචි දැනුවත් කිරීමක් කරන්න තියෙනවා. ඒ තමයි මේ සියලුම දේ ඇස්සේ මේ කාලේ මේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ළඟ වෙනවනේ. දැන් එතකොට මේ කාලය තුල ඕගොල්ලන්ගේ සමහර විට අධ්‍යාපනයේ සම්කිසි අඩුපාඩු තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඕගොල්ලන්ට කව වෙච්ච නැති කොටස් තියෙන්න පුළුවන්. ඊට පස්සේ මේ දවස්වල අමතක වෙච්ච කොටස් තියෙන්න පුළුවන්. එතකොට හැමෝම බලන්නේ මේ ළඟම ඇවිත් තියෙන කාලය තුල ඕගොල්ලන්ට ඕනේ කොටස් ටික හරි ඉක්මනට ආවරණය කරගන්න. එතකොට විවිධ මට්ටම් වල ඉන්න දරුවෝ ඉන්න පුළුවන්. ඉතින් පුතේ ඕගොල්ලෝ දන්නවා මෙන්න මේ විද්‍යා විෂය ධාරාව අපි ගත්තොත් එහෙනම් විද්‍යා විෂය ධාරාව ප්‍රධාන වශයෙන් ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව කියලා කොටස් තුනකට බෙදලා තියෙනවා. මෙන්න මේ තුන පාදක කොටගෙන තමයි ඕගොල්ලන්ට සාමාන්‍ය පෙළ විභාගයට අදාළ වන්නා වූ සියලුම ප්‍රශ්න ගොනු වෙන්නේ. එතකොට පුතේ සාමාන්‍යයෙන් දැන් අපි ජීව විද්‍යාව කරන ගුරුවරු විදිහට අපිට ඉතාමත් වැදගත් වෙන විෂය ධාරාවක් තමයි සාමාන්‍ය පෙළ විද්‍යා විෂය ධාරාව. මොකද ජීව විද්‍යාව වගේ ඉතාමත් බර විෂයක් අධ්‍යයනය කරන්න නම් ඕගොල්ලන්ට අනිවාර්යෙන් සාමාන්‍ය පෙළ විෂය ධාරාවේදී විද්‍යාවට ඉතාමත් හොඳ විෂය මොනවාද සාමර්ථ්‍යයක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඇත්තටම A එකක් එහෙමත් නැත්නම් B එකක් වගේවා ඕගොල්ලෝ මේකට ලබා ගන්න සිද්ධ වෙනවා. ඉතින් පුතේ මේ අවසාන කාලේ අපි ආසන්න වශයෙන් ගත්තොත් තව ඉතුරු වෙලා තියෙන්නේ මාස දෙකක් වගේ කාලයක් වෙන්න පුළුවන්. දෙකක් හෝ තුනක් වගේ කාලයක්. එතකොට මෙන්න මේ කාලය තුල ඕගොල්ලන්ට ඉතාමත් ඉක්මනින් මෙන්න මේ කොටස් නැවත ඕගොල්ලෝ දන්නවා සාමාන්‍ය පෙළට ගොනු වෙන්නේ grade 10 to 11. ඒ කියන්නේ 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය ආශ්‍රිත පෙළ පොත් වලින් තමයි ඕගොල්ලන්ට අදාළ ප්‍රශ්න ගොනු වෙන්නේ. එතකොට පුතේ අපි විශේෂ ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. වෙන වශයෙන් ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව වෙනම ටියුබ් සෙට් එකක් හදලා ඒක සිංහල මාධ්‍ය වගේම ඉංග්‍රීසි මාධ්‍යනොත් ඕගොල්ලන්ට කියලා දෙන්න. එතකොට ඕගොල්ලන්ට හැකියාව තියෙනවා මෙන්න මේ ක්‍රමවේදය හරහා ඉතාමත් පහළ මට්ටමක ඉන්න කෙනෙක්ට ගොඩාක් ඉහළ මට්ටමක් දක්වා හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න. ඉතින් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙච්චරයි. අපි මෙන්න මේ අදාළ වීඩියෝ වලට යටින් ඕගොල්ලන්ට දානවා group ටිකක්. අන්න ඒවට link වෙලා පුතේ ඕගොල්ලන්ට අවශ්‍ය එක්කෝ PDF හරහා ඕගොල්ලන්ට මෙන්න මේ වගේ තියෙන notes ලබා ගන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලන්ගේ විස්තර ලබා දුන්නාම අපිට මේ දේවල් ලබා දෙන්න පුළුවන්. මේ කාලය තුල උපරිම අපිට මෙන්න මේ කොටස් ටික කවර් කරගන්න යන්නේ දවස් 6ක වගේ කාලයක්. මේ දවස් 6ක කාලය තුල මේ ටික කවර් කරගෙන විද්‍යා විෂය ධාරාවට හොඳ මොනවාද රිසල්ට් එකක් එහෙමත් නැත්නම් සාමාර්ථයක් අරගෙන ඉදිරියේදී ජීව විද්‍යාව වගේ ඉතාමත් හොඳ විෂයකට ඕගොල්ලන්ට හරි පහසුවෙන් ප්‍රවේශ වෙන්න හැකියාව ලබා ගන්න කියලා අපි ඕගොල්ලන්ට කියනවා. ඉතින් පුතේ ඕගොල්ලන්ට ඇත්තටම අවශ්‍යතාවයක් තියෙනවා මෙන්න මේ දේවල් එක්ක ඉස්සරහට යන්න ඕගොල්ලෝ ඔය අදාළ ගෲප් වලට එකතු වෙලා වැඩ කටයුතු කරගෙන යන්න. ඉතින් අනිවාර්යෙන් අපිට මේක කරලා ඉස්සරහ තියෙන විභාගේ ජය ගන්න පුළුවන් කියලා මම ඕගොල්ලන්ට කියනවා.